ගෝවන් සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ගේ ආදරණීය හදවතින් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් වැඩිපුර කතා නොකරන දුර්ලභ ගණයේ මාතෘකාවක්. ඒ තමයි ආදරය. ඒක මොකද්ද? ඔයගොල්ලෝ බලන්න මොකද්ද මේ ආදරේ දුර්ලභ ගණයේ මාතෘකාවක්? හැමතැනම ඇහෙන සින්දුවක්, කවියක් ගාන දකින තැන් වල කියන වචනයක් තමයි ආදරය කියන්නේ. ඒක කොහොම දුර්ලභ වෙන්නේ නෑ. මම කතා කරන්නේ ඕගොල්ලෝ හිතන ආදරය ගැන නෙවෙයි. මේක ඇවිල්ලා සත්‍ය ප්‍රේමය, සැබෑ ආදරය. ඒක තමයි මම මේ කතා කරන්න යන්නේ. ඇයි මොකක්ද මේ සත්‍ය ප්‍රේමය කියලා ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඕගොල්ලෝ ජීවත් වෙන්න. ඕගොල්ලෝ මේ මහ පොළොවට ජීවෙච්ච දායිනක්. ඕගොල්ලෝ ජීවත් වෙච්ච විදිය, ඕගොල්ලන්ට ජීවත් වෙන්න දුන්න රැකවරණය. ඒක දුන්නේ කවුද කියලා ඕගොල්ලෝ කල්පනා කරලා පොඩ්ඩක් බලන්න. ඕගොල්ලන්ට උත්තරයක් ලැබෙන්න පුළුවන් සමහර විට. ඒක විදිහේ උත්තර ලැබෙන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ. ඔයාලාගේ ඕගොල්ලෝ බිහි වෙච්ච මොහොතේ ඕගොල්ලෝ දෙමව්පියන්ගෙන් වෙන් වුණා. එක්ක දෙමව්පියෝ මිය ගියා, නැත්නම් ඕගොල්ලෝ ඈත් වෙලා ගියා. මොනවා හරි දෙයක් වෙලා දෙමව්පියෝ දෙන්නමත් අහිමි වුණා කියමුකෝ එහෙම. එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට. නෑ, එහෙම වෙච්ච අයත් ඉන්නවනේ. ඉතින් ඒ වුණා කියලා කවදාවත් ඕගොල්ලෝ එක්ක හිටපු හැපුවම සමහර විට ඕගොල්ලන්ගෙන් ඈත් වෙලා ඕගොල්ලෝ තනි වෙන්න පුළුවන්. එහෙමත් වෙන්න වෙනවනේ. එහෙම වෙලත් ඕගොල්ලෝ ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ ලෝකේ. එහෙම ජීවත් වෙනවා නම් ඔබ ඔයාලට ආදරය කළා කියලා ඇත්තටම ඕගොල්ලන්ව ජීවත් කරවන්නේ කවුද කියලා නිකන්වත් හිතුවද? එහෙම අයිඩියා එකක් ඕගොල්ලන්ට ආවේ නෑ නේද ඇත්තටම ඔළුවට? මොනව නැති වුණත් අනේ මම ජීවත් වෙනවනේ කියන එක. සමහරට ඕගොල්ලෝ හිතයි තමන් ගාව තියෙන ධනෙ මිල මුදල් වත්කම් නිසා ජීවත් වෙනවා. ඒකයි මට සල්ලි තියෙනවා, මට නැත්තම් කවුරු හරි සල්ලි දෙනවා, නැත්තම් මට ජීවත් වෙන්න කොහොම හරි එහෙම හිතනවනේ. හරි, ඒකත් අපි එහෙම හිතමු. එහෙමනම් මේ ලෝකේ ජීවත් වෙන සත්වයෝ ඒ අය කොහොමද ජීවත් වෙන්නේ? ඒගොල්ලෝ රස්සාවක් කරලා මුදල් හොයලා ගෙවල් දොර වලට හදලා ජීවත් වෙනවද? නෑ. ඒගොල්ලොත් ඉපදුනා දා ඉඳන් මිය යනතුරු ජීවත් වෙනවා. ආවිසවරණකම් ජීවත් වෙනවා. කවුරු හිටියත් නැතත් ජීවත් වෙනවා. එහෙමනම් අපිව ජීවත් කරවන්නේ කවුද කියලා නිකමඩ දැන් ඔයගලන්ට අනුමාන කරන්නවත් පුළුවන්ද? ඒ තමයි මේ සබහාදහම. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිව ජීවත් කරවන්නේ කවුරුත් නෙවෙයි, සබහාදහම මේ විශ්වයේ. ඒක තමයි ඇත්තම සත්‍යම ප්‍රේමය. ඒ ප්‍රේමය නැති වුණොත් අපිට මේ මහ පොළවේ පය ගහලා ජීවියෙක් වශයෙන් ජීවත් වෙන්න අවස්ථාව නැති වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි මොනතරම් මිල මුදල් හම්බ කළත්, අපි මොනතරම් ධනෙන්, මිලෙන්, කුලයෙන්, බලයෙන්, තනතුරු වලින් ඉහළට ගියත්, ඒ හැමෝටම පොදුවේ ලැබෙන එකම දේ තමයි මේ සබහාදහමේ රැකවරණය. ඒකිනුත් ප්‍රධානම අංගය තමයි අපේ හුස්ම ටික. අපි ගන්න හුස්ම ටික. ඒ හුස්ම ටික ඔයාට දෙන්නේ කවුද කියලා ඔයා නිකම්වත් කල්පනා කරලා බැලුවද? ඔයාම වගේ කුසට ආපු දා ඉඳන් ඔයා හුස්ම ගත්තා. ඒත් ඔයා දන්නේ නැහැ ඔයා හුස්ම ගත්තා. ඔයා නිදාගෙන ඉන්නකොටත් ඔයා දන්නේ නැහැ ඔයා හුස්ම ගන්නවා. ඔයා වෙන රාජකාරියක් කරන වෙලාවටත් ඔයා හිතන්නේ ඔයාට හුස්ම ටික ලැබෙනවා. ඔයා ඒකට අමතර මුදල් වැය කරන්නවත් ඒ කිසිම දෙයක් නැහැනේ. ඒ වුණාට ඔයා කවදාකවත් කල්පනා කළාද මේ හුස්ම ටික අපිට කොහෙන්ද ලැබෙන්නේ, කොහොමද මේක ලැබෙන්නේ? එහෙම හිතුවේ නෑ නේද එකම දවසක්වත්? ඒක තමයි කියන්නේ අපි කළගුණ නොදන්න මිනිස්සු జాතියක්. මිනිස්සයා මේ සත්තු ගැන අපි කතා කරන්න ඕනේ නෑ. සත්තුන්ගෙන් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මේ සබහාදහමට කළගුණ නොසලකන මිනිස්සයා තමයි කළගුණ නොසලකන්නේ ඇත්ත වශයෙන්ම. ඒක තමයි ඇත්ත කතාව. මොකද අපි කවදාකවත් අපේ සබහාදහමට කාරුණික වෙලා නැහැ. කවදාවත් කාරුණික වෙලා නැහැ. මම ඒක ඇත්තෙන්ම කියනවා. මොකද අපි කවදාවත් හිතුවේ නැහැ සබහාදහම ජීවත් කරවලා අපි ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙම නෑ, මිනිස්සු එහෙම හිතන්නේ නෑ. සබහාදහම විනාශ කළා හරි කමන්නේ අපි ජීවත් වෙන්න ඕනේ කියන හැඟීම තමයි මිනිස්සු තුල තියෙන්නේ. ඒක තමයි මිනිස්සුන්ගේ තියෙන ලොකුම දුර්වලකම. මේ ලෝකේ ඉන්න භයානකම සත්‍යය මනුස්සයා කියන්නේ අන්න ඒකයි. මොකද අපි හැමතිස්සෙම අපේ රැකවරණය අපේ ගැන හිතනවා මිසක් අපෙන් මේ විශ්වයේ සබහාදහමට වෙන්න දේ මොකද්ද කියලා අපි කවදාකවත් හිතන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. ඕගොල්ලන් පොඩි කාලේ නිදාගත්ත ඇඳ තොටිල්ල ඒ හැමදේම කොහෙන්ද ඒවා දැන් අද නම් ඉතින් අපි ඉනපන්නේ ප්ලාස්ටික් ඔය විවිධ දේවල් වලින් කරනවා. ඒ වුණාට ඒ නැතත් අදටත් මේ මොහොතටත් ඕගොල්ලෝ වටපිට බැලුවොත් ඕගොල්ලන්ගේ ගෘහෝපකරණ වහලට දාලා තියෙන ලී ටිකත් කවුද දෙන්නේ? ඒ ගස් කොළන්. අපි ඒවා විනාශ කරගෙන අපේ පැවැත්ම වෙනුවෙන් අපි යම් දෙයක් ඒවෙන් උදුර ගන්නවා. ඒ සබහාදහම තියෙන දේවල් අපි උදුර ගන්නවා. උදුරගෙන ඒ සබහාදහමට අපි කරන්නේ හානියක්.
ඒක එක පැත්තකින් මිනිස්සු කරන මහ විනාශයක්. අපි හැමෝම කල්පනා කරන අපේ දින්න ලොකු ගයක් හදා ගන්න ඕනේ. ගස් කොළන් ටික කපලා දාන්න ඕනේ. ඒක කපලා තමයි අපේ පැවැත්ම හදාගන්නේ. ඇත්තම කියනවා. ඕගොල්ලෝ නිකන්වත් කල්පනා කරලා බැලුවද ඕගොල්ලෝ මෙච්චර කාලයක් ජීවත් වෙච්ච දේ තමයි ඒ සබහාදාම ගහකොළ. ඒ ගහකොළෙන් එන හුස්ම ටික තමයි අපිව ජීවත් කරවන්නේ. මේ ගහකොළ අපිට හුස්ම ටික දුන්නේ නැත්නම් අපිට ජීවත් වෙන්න කවදාවත් ලැබෙන්නේ නැහැ මේ මහ පොළවේ. අපි වඳ වෙලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ වුණාට මිනිස්සු හිතනවා දැන් මිනිස්සු දැන් අනිත් එක තමයි මිනිස්සු ආගම් කියලා දේවල් වලට එක කෙනා ඒක ඉතින් ඒකට මම වැරද්දක් කියනව නෙවෙයි. Tamanට ඕන ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඒක හරි. ඒ වුණාට හොඳට කල්පනා කරලා බලන්න ඉස්සෙල්ලා බිහි වුණේ මිනිස්සුද ආගමද? එහෙම කල්පනා කරලා බැලුවොත් කවදාවත් ආගමක් ඉස්සෙල්ලා බිහි වෙලා පස්සේ මිනිස්සු බිහි වුණේ නැහැ. ඒ වුණාට සබහාදාම ඉස්සෙල්ලා බිහි වුණා ඊට පස්සේ මිනිස්සු බිහි වුණා. ඒ සබහාදාමත් එක්ක තමයි මිනිස්සු ජීවත් වුනේ. ඒ මිනිස්සු ජීවත් වෙන මිනිස්සු අතරින් තමයි මොන විදිහෙන් හරි ආගම කියන දේ මිනිස්සු පස්සේ හදාගත්ත දෙයක්. ඉතින් මිනිස්සු ඉස්සර ආගමක් කියලා දෙයක් තිබුණ නැති කාලේ මිනිස්සු ජීවත් වුණා. ආගම තිබුණත් ජීවත් වුණා නැතත් ජීවත් වුණා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් එහෙම ජීවත් වුණා නම් දැන් ඊට පස්සේ මිනිස්සු ආගමක් හොයාගෙන ඒ ආගම පිළිබඳව ලොකු භක්තියක් මම කියන්නේ ආගමට භක්තියෙන් ඉන්න එපා කියන එක නෙවෙයි. අනිවාර්යෙන් ඒකල යුතුයි. මේ මිනිස්සුන්ගේ පැවැත්මට ඒක බොහෝම දේවල් තියෙනවා. හැම ආගමකම තියෙනවා. ඒකත් හරි. ඒත් අපි කල්පනා කරලා බලන්න අපි දැන් මේ හැමතැනම විශාල වශයෙන් සිද්ධාස්ථාන ඉදි කරනවා. ඒව නරකයි කියලා කියනවත් නෙවෙයි. ඒ වුණාට ඕගොල්ලෝ කල්පනා කරන දැන් ඕගොල්ලෝ ඒ සිද්ධාස්ථානයක් ඉදි කරනකොට ගස් කොළන් කීයක් කපනවද කියලා? විශාල වෘක්ෂ කපනවා. කපලා ඒවම දාලා එහෙම තමයි ඕගොල්ලෝ ඒක ඉදි කරලා ඊට පස්සේ කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් ඇතුළට ගිහිල්ලා ඉතින් ඕගොල්ලෝ දෙවියෝ වදිනවා. තමන්ගේ ආගම අදහනවා මොන දෙවිය හරි කවුරු හරි අදහනවා. ඒ අදහනකොට ඕගොල්ලන්ට හුස්ම දීපු දෙවිවරු කී දෙනෙක් බිම දැම්මද කියලා ඕගොල්ලෝ කල්පනා කළාද? ඒ පරිසරේ. අර කොන්ක්‍රීට් ගොඩනැගිලි ටික හදන්න කොච්චර දෙවියෝ මේ ඝාතනය කළාද? ඉතින් එතකොට එතන බැලුවාම අපිට හදවතින් අවංකව අපි දෙවියෝ වදිනවා කියලා අපිට හිතන්න පුළුවන් දෙයක්. ඇත්ත වශයෙන්ම හෘදේශාක්ෂරිය. ඔය මුකුත්ම ඕනේ නැහනේ. යම් කිසි දහමක් කවුරු හරි දේශනා කරලා තියෙනවා නම් ඒ දහම අදහන්න ඔය කිසිම දෙයක් ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැහැ. හරියට බැලුවොත් අවශ්‍ය නැහැ. මොකද මම මේ කිසිම ආගමකට සිද්ධාස්ථානකට අගහුරු කරනවා නෙවෙයි මේක. මේක ඇත්ත මම මේ කියන්නේ. ඒක ඕගොල්ලෝ හොඳට හෘදේශාක්ෂරිය අනුව හිතලා බලන්න. ඒ ගස් කොළන් ඒ විදිහටම තියෙන දැල්ල මේ පරිසරයේ ලස්සනට තිබිලා අපි මේ ගහක් ගාවට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳගෙන හිටියොත් ඉඳගෙන ඉඳලා අපි මේ විශ්වයට ස්තුති කළොත් මේ සබහාදාමට ස්තුති කළොත් ඒගොල්ලෝ නෙවෙයිද අපේ දෙවියෝ මේ ඉරහඳ ඒ හැමෝම අපේ දෙවියෝ ඒක අපිට නෑ කියන්න බෑ මොකද ඔය එකක් හරි අපිට නැති වුණොත් මේ ලෝකේ පවතින්නේ නෑ මේ ලෝකේ පවතින්නේ ඔය ඉර හඳ තාරකා ඒ හැම දෙයකින්ම අපිට එනවා යම් කිසි ශක්තියක්. ඒ වගේ මේ මහ පොළොව අපිව දරාගෙන මිහිතලේ. ඒ ගස් කොළන් මේ ඇලදොල ගංගා සමුද්‍රටාක ආදී හැම දෙයක්ම. ඒව තමයි ඇත්ත වශයෙන්ම දෙවියෝ කියන්නේ. අපි ඒවට වැඳිය යුතුයි. අපේ හෙළයේ මුතුන් මිත්තෝ එහෙම කළා. ඉරට වැඳ හඳට වැඳ. ඒ මිනිස්සුන්ට මෝඩයෝ කියලා සමහරව hina වුණා. ඒ වුණාට ඒ මිනිස්සු කරපු දේ අනුව ඒ මිනිස්සු ලස්සනට ජීවත් වුණා. ඉතින් අපිට දෙවියෝ කියලා කියන්න පුළුවන් ඒ තමයි දෙවියෝ. මම කියන්නේ දෙවියෝ කොට්ටාසයක් ඉන්නව වෙනම ඒක වෙනම කතන්දරයක්. ඒ වුණාට මම කියන්නේ මේ ඇත්ත වශයෙන්ම අපිට ජීවත් වෙන්න පණ දෙන, හුස්ම ටික දෙන අපිව ජීවත් කරවන්න මේ සබහාදාම කියන දෙවියා. ඒ දෙවියව පැත්තකට දාලා ඒ දෙවියව නොසලකා හැරලා ඒ දෙවියාගේ තියෙන දේ දූෂණය කරලා විනාශ කළා. අපි යන ගමනේ අවසානයේ මොකද්ද? දැන් මේ රටක ලෝකෙක දියුණුව කියලා අපි යනවා අපි දියුණු වෙන්න ඕනේ අපි අප්ඩේට් වෙන්න ඕනේ ඒක ඇත්ත ගල් යුගයේ ඉන්නවා කියන්න බෑ හැමදාම ඒ වුණාට මිනිස්සු යන ගමනත් එක්ක අපිට පොඩ්ඩක් සංවේදී වෙන්න පුළුවන් වෙන්න ඕනේ මේ මහ පොළොව මේ සබහාදාම අපි විනාශ කරන්න හොඳ නෑ ඒක පුළුවන් තරම් උපරිමයෙන් ආරක්ෂා කරගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ එහෙම කල්පනා කරලා බලනකොට ඕගොල්ලෝ නිකන්වත් හිතුවද එක දවසක් ඕගොල්ලන්ට හිතුණාද අනේ මට මේ හුස්ම ටික දෙන්නේ මේ ගහක් දිහා බලලා ඕගොල්ලන්ට නිකන්වත් හිතුන්නේ නැද්ද අපිව ජීවත් කරවන්නේ අපිට හෙවණ දෙන්නේ අපිට ආහාර ටික නම් දෙන්නේ ගස් කොළන්නේ
ඉතින් මේ ගස් කොළන් වලට අපි කොච්චර ආදරය කළ යුතුද මේ වනාන්තර වලට අපි කොච්චර ආදරය කළ යුතුද කියලා නිකන් හරි ඕගලන්ට එහෙම හැඟීමක් ඇති වෙලා තියෙනවා. එහෙම ඇති වුණා නම් කාට හරි ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම සබහාදාමේ ආශිර්වාදලත් මිනිස්සු මම ඒකට ගරු කරනවා. ඒ වුණාට බහුතරයකට එහෙම හිතෙන්නේ නැහැ. පුළුවන් නම් කීයක් හරි වත්තේ ගස් දෙක තුනක් තියෙන එකක් හරි කපලා කීයක් හරි හොයාගන්න තමයි මිනිස්සු බලන්නේ. එහෙම තමයි මිනිස්සු කල්පනා කරන්නේ. ඉතින් ඒක නෙවෙයි කල යුත්තේ. ඇත්ත වශයෙන්ම මම කියනවා දැන් මම එක යෝජනාවක් කරන ඕගලන්ට ඕගොල්ලෝ දැන් උපන්දින පාටි උත්සව කියලා ගන්න ඕනේ. හැමෝම ඉතින් ඒක කරනවා සාමාන්‍ය ඒක වැරද්දක් කියලා මම කියන්නේ කරාට කමක් නැහැ කරන්න. ඒ වුණාට ඕගොල්ලෝ හිතන්න දැන් ඕගොල්ලෝ ගිය වසරේ උපන්දිනේ සමරුවා. දැන් මේ වසරේත් ඔයගොල්ලෝ උපන්දිනේ සමරනවා. එතකොට ඕගලන්ට මේ වසරක් පුරා ජීවත් කරෙවි කවුද ඕගලන්? ඒ හුස්ම ටික ලැබුණ නැත්නම් ඕගලන්ට මේ අවුරුද්දේ උපන්දිනේ සමරන්න පුළුවන්ද? බෑ. අනිවාර්යයෙන්ම බෑ. එතකොට ඕගොල්ලෝ හිතන්න ඕනේ මට මෙච්චර මේ වසරක් මාව ජීවත් කරපෝ මේ සබහා දහමට මේ ගහකොළට මම ආදරය කරන්න ඕනේ. ඒ නිසා මම හුස්ම ගත්ත මේ හුස්ම ටිකට ණයක් නොවෙන්න. අපි මේ සබහා දහමට එක ගහක් හරි රෝපණය කරන්න ඕනේ මේ මිහිමව හෙවණක් දෙන්න. අපි මේ ගහක් එකක් රෝපණය කරන එක මම කියන්නේ එක අවුරුදු උපන්දිනයකට එක ගහක් ශක්තිමත් ගහක් රෝපණය කරන්න ඕගලන්ට පුළුවන් වෙනවා. ඕගොල්ලෝ සමහරට කියන්නේ අපිට කොහෙද ගස් හිට වැඩිය තියෙන මේ පුංචි ඉඩම් කැලලක් තියෙන ඕක කොහෙද ගස් හිටවන්නේ. ඒක නෙවෙයි මම කියන්නේ. එහෙම හිටවන්න බැරි වෙන්නත් පුළුවන් සමහරකට. ඒ වුණාට ඕගලන්ට අවස්ථාව තියෙනවා කොහේ හරි තමන්ගේ හිතවතෙක්ගේ හරි කාගේ හරි සිටමක එහෙම කායෙන් හරි අවසර අරගෙන හරි ඒගොල්ලෝ කැමති ගහක් ඒගොල්ලෝ හොයන ගහක් අනේ අපිට මේ ගහ තිබුණා ආසයි කියලා එහෙම කියන අය ඉන්නවනේ. ඒ ගහක් පැලයක් හොයලා ගිහින් දීලා ඒගොල්ලොත් එක්ක අහුවලා ඒ කොහේ හරි බිමක මේ මහ පොළොව කොතන වුණත් කමන්නේ. ඒක රෝපණය කරනවා නම් අන්න ඔයා කලකුණු සලකුණු මිනිස්සෙක්. ඔයා ඒ ගහ හරියට රෝපණය කළොත් ඔයාගේ වත්තේ හරි රෝපණය කරලා ඒ ගහ රැක බලාගත්තොත් ඊට පස්සේ ඔයාට එන ප්‍රශ්න සබහා දහම බලාගනි. ඔයාට සබහා දහම ආශිර්වාද කරයි. ඕගොල්ලෝ ඒ වගේ හදවතක් ඇති මිනිස්සෙක් වුණොත් මේ ලෝකේ හරි ලස්සන වෙනවා. ඒක තමයි මම දන්න දේ. ඇත්ත වශයෙන්ම මිනිස්සු එහෙම නොවිච්ච එක තමයි මේ ලෝකේ විනාශයට හේතුව. මිනිස්සුන්ට සල්ලි විතරයි ඕනේ. මොන දේ විනාශ වුණත් කමන්නේ නැහැ. සබහා දහම විනාශ වුණත් කමන්නේ නැහැ. දැන් පාරක යනකොට බලන ප්ලාස්ටික් කෑලි හැමතැනම. ඒව පැත්තෙන් බැලුවමත් එහෙමයි. ඇලකට දොලකට නාන්න ගියොත් ඒ මිනිස්සු ආයෙ එළියට එන්නේ කොහොමද? අර ප්ලාස්ටික් කෑලි, වීදුරු කටු බෝතල් ඔය තියෙන සේරම ටික එතන හලලා මේ පරිසරය විනාශ කරලා එළියට එන්නේ. ඉතින් මිනිස්සුන්ටයි එහෙම හිතන්න බැරි. ඒක ලස්සනට කියන්න අපිව ජීවත් කරන මේ මිහිමාවට සබහා දහමට ආදරය කරලා ඒක රැක ගන්න ඕනේ කියන හැඟීමයි අපි ඇති කරගන්න නැත්තේ. දැන් මම උදාහරණයක් වශයෙන් කියන්නම්. මම මේ කාන්තාරයට ඇවිල්ලා දැන් ආපු කාලේ ඉඳන් මම රටවල් දෙකක ජීවත් වුණා. ඒ රටවල් දෙකේම යන ඒ ස්ථානවල ගහක් තිබුණේ නැහැ ඇත්තටම. මගේ අතින් වවපු ගස් කොළන් අනන්ත ප්‍රමාණ දැන් මේ කාන්තාරේ හෙවණ කරනවා. ඒ මිනිස්සු මට ඇත්තටම හරි ආදරෙයි. ඒ මොකද්ද හේතුව? ඒගොල්ලෝ මේ මං හිටපු තැන් වල මට තාමත් වීඩියෝ කරලා වාගේ ගස් කියලා මට එවනවා. මම ඒ ගස් එක්ක පුදුමාකාර බැඳීමක්. මේ ගහක් වවනවා කියන්නේ ලොකු සටනක්. ඒ කියන්නේ කාලයක් තියෙනවා සෙල්සියස් අංශක 45ට 50ට රස්නේ උෂ්ණත්වය යනවා. එතකොට මොන ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ මැරෙනවා. ඒ වුණාට මම ලොකු කැපකිරීමක් කළා විශාල ගස් ප්‍රමාණයක්. මගේ හැකියාවෙන් මම වවලා මේ කාන්තාරයට හෙවණ දීලා මට පුළුවන් විදිහට. මට ඒ සතුට තියෙනවා ඇත්ත වශයෙන්ම කියනවා මට මරණ මොහොතේත් මම දන්නවා මට ඒක මතක් වෙනවා. ඉතින් ඒක නිසා මම ඕගලන්ට කියන්නේ ඒ වගේ දෙයක් කළොත් අපිට දැනෙනවා මහා පුදුමාකාර සහනයක්. අපි කාට ආදරය කළත් කවුරුත් අපිත් එක්ක ඉන්නේ නැහැ. අපිට තියෙනවා නම් අපිත් එක්ක ඉඳී නැත්තන් නැහැ. එහෙමයි මිනිස්සුන්ගේ හැටි. ඒ වුණාට මේ සබහා දහම එහෙම කරන්නේ නැහැ. අපි තට්ටතනියෙන් තනේ වුණත් අපිට හුස්ම ටික දෙනවා. අපිට වෙනස්කමක් කරන්නේ නැහැ. මේ ගහකොළෙන් අපිට සෙවණ ලැබෙනවා. ඒ තුල්ලාතා වලින් අපිට ජීවත් වෙන්න හැමදේම ලැබෙනවා. ඉතින් එතනදී අපි අය ආත්මාර්ථකාමී වෙන්න. මම කියන්නේ අය අපි ආත්මාර්ථකාමී වෙන්න. අපිට පුළුවන් විදිහට මේ පරිසරය රැකගෙන මේ ගහකොළට ආදරය කරන්න පුරුදු වෙන්න. අඩුම තරමින් ඔයාට ගහක් කොවන්න බැයි නම් වවලා තියෙන ගහකට හරි වතුර ටිකක් හරි දාන්න වේල්ලා තියෙනවා දැක්කොත්. එහෙමවත් අඩු ගන්න. ඔයා බීලා ඉතුරු වෙන බෝතලේ වතුර ටික නිකන් හලන්න එපා කොහෙට හරි ප්ලාස්ටික් බෝතලෙත් එක්ක. ඒ ටික හරි කමන්නේ අහලා තියෙන මොකක් හරි ගහකට දාන්න. මොන ගහක් වුණත් අපිට ඒගොල්ලෝ අපිට හුස්ම ටික දෙන්න උදව් කරනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ දේ කළොත් ඔයාට කවදා හරි දවසක ඔයාට දෙවියෝ වඳින්න ඕනේ නැහැ. දෙවියෝ වඳින්න එපා කියලා නෙවෙයි මම කියන්නේ. එහෙම දෙවියෝ වැද්දත් නැතත් කොහොම වුණත් මේ විශ්වයේ සබහාදහම කියන දෙවියෝ ඔයාව ආරක්ෂා කරනවා. ඔයාට ලෙඩක් දුකක් හැදුනත් ඔයාට ඔයා දන්න කියන මේ මම කියන්නේ වාස කියනවා නෙවෙයි මොනවා හරි කාලා බීලා පුරුදු ගස් කොළන් තියෙනවා. ඒවා කොළයක් පොත්තක් අරගෙන මේ තම්බල බීලා මොනවා හරි කළත් එතනොත් ඔයාට පිටක් ලැබෙනවා. මට ඒක අත්දැකීම මම මේ කියන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ අපි ජීවත් වෙන මේ සබහාදහමට ආදරය කරමු. මේ ගහකොළට ආදරය කරමු. මේ ගස් කොළන් අපේ
ජීවිතේ කොටස්. මේව නැති වුණ දවසට අපේ ජීවත් පැවැත්මක් නැහැ. ඒක නිසා මම හැමෝගෙම ආදරණීය ඉල්ලීමක් කරන උපන්දින පාටි ගන්න ඕන එකක් කරන්න. ඒ වුණාට හැමදේම මොනවා කළත් Tamanට හුස්ම ටික දෙන මේ සබහාදහම ගැන මේ ගහකොළ ගැන මීට වඩා ආදරණීයව බලන්න කියනවා. එහෙම කළොත් මේ ලෝකෙ ඇත්තටම ලස්සන තැනක් වෙයි. ඕගොල්ලන්ගේ ජීවිතත් ඕගොල්ලෝ හිතනට ලස්සන තැනක් වෙයි. එහෙනම් මම හිතනවා මම මේ කියපු දේවල් ටික ඕගොල්ලෝ පිළිගන්න ඇති කියලා. එහෙමනම් හැමෝටම සබහාදහමේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.